සමහරු කියනවා හොල්මන් කියලා දෙයක් නැහැ කියලා. ඇත්තටම අපි අද බලන්න යන්නේ හොල්මන් කියලා තියෙනවද නැද්ද කියලා. මෙතන නම් ඇත්තටම තියෙනවා කියලා කියනවා. හරි. අපි අද බලමු කරලම බලමු කියලා. යා. දැන් පරිස්සමින් වැඩි කොහොමද හොල්මන් කියන පරිස්සමින් වෙන්න ඕනේ. ඕගොල්ලෝ එහෙම මෙහෙ එනවා නම් මේ හරියට 25000ක් ගන්නවා. පුවක් ගහින් එහාට 32000ක් ගන්නවා. මේ පුවක් ගහින් එහාට 32000ක් ගන්නවා. මේ හරිය හොල්මන් තියනවා කියලා කියනවා. අපි බලමු අද ඉන්නවද කියලා. යන් අපිට. එතනින් එහාට යාළුවනේ තියෙන තාප්පය. අර එහා පැත්තේ ගෙවල් තියෙනවා. හැබැයි මේ හරිය මේ අධි ආරක්ෂක කලාපයක් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ බලන්න තියෙන්නේ හොල්මන් නැද්ද කතා කරන්න කියලා. අපි දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම් හොල්මන කවුද කියලා. මේ ඉන්නේ. හරි. ඉතින් බලන්න යාළුවනේ. දැන් මේ තෙබු තියෙන්නේ මේ තෙබු කොළයා මේ ඒ ළමයා මෙහෙම කඩා ගන්න ගිහිල්ලා මේ වලට වැටිලා. ඒ වල ඇතුලේ තමයි හොල්මන් ඉන්නවා කියලා කියන්නේ. හරිද? මේ වල ඇතුලේ ගොඩක් අබිරස් දේවල් තියෙනවා. ඒත් අපි දැන් මේ ඉන්නේ වල උඩ. හරි? ඉතින් අපිට ටිකක් බය හිතනවා. ඒ වුණාට අපි මේ වීඩියෝ එක දැන් කොහොම හරි ඉවර කරන්න ඕනේ. හරිද? ගලුත් තියෙනවා යාළුවනේ. එතනින් මෙතනට වැටෙන්න කලින් මේ තියෙන ලේ පේනවද? පේන්නේ නැතුව ඇති ඕගොල්ලන්ට. මෙතන ලේ තියෙනවා. කරුවලයි එළියයි ඒ නිසා පේන්නේ නැතුව ඇති. මෙතන ලේ තියෙනවා යාළුවනේ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මම මේ අධ්‍යක්ෂක මෙතනින් වැටිලා තමයි ඒගොල්ලෝ මෙතනට වැදිලා ඔළුව වැදිලා තමයි එයා මෙතනට වැටිලා තියෙන්නේ. ඉතින් මේ අධ්‍යක්ෂකට මම කිව්වේ නැහැ. එකපාරටම මම දැන් මෙතනින් යනකොට ඕගොල්ලොත් සමහරක් දකින්න නැතුව ඇති එකපාරටම මගේ ගාවින් ගියා. හරිද? එකපාරටම මගේ ගාවින් මොකක් හරි ගියා. ඒ වෙලාවේ මට ටිකක් බය හිතුණා. ඒත් මම අධ්‍යක්ෂකට කිව්වේ නැහැ. අධ්‍යක්ෂක ටිකක් බය හින්දා. මම දන්නේ නැහැ මෙයා මොනවා කරනවද කියලා අප්පා. එකපාරටම ඊට පස්සේ ඒක නැති වෙලා නම් ගියා. මට මේ කකුලෙන් අදිනා වගේ තේරුණා. දැන් මං අර තෙබු කොලේ කඩන්න ගියා. ඒකින් අපි ටිකක් මේ හරියට වෙලාවක් ඉන්නේ. මට ටිකක් බයයි. ඕගොල්ලෝ එනවනම් යාළුවනේ පරිස්සම් වෙන්න පිරිත් නූලක් එහෙම බැදගෙන ඉන්න. අපේ අතේ පිරිත් නූලක් නැහැ. අපි අද කොහොම හරි මේ අභිරහස් විසඳනවා කියන සිතුවිල්ලෙන් තමයි ආවේ. අපි මෙතන වෙලා දැන් ටික වෙලාවක් හිටියා. ඒත් අපිට මොනවත්ම අභිරහස්යක් දැනගන්න බැරි වුණා. මේ තියන්නේ යාළුවනේ මෙන්න මේ පුවක් ගහ ගාවට වෙනකන් ඕගොල්ලෝ එනවනම් එළියයි නැති හින්දා පේන්නේ නැද්ද දන්නේ. බලන්න වාට පේනවද අර? ඔව් අර. ඔය ඉතින් එළියයි නැති හින්දා ඕගොල්ලන්ට පේන්නේ. බලන්න. අපි මෙතනින් ඉක්මනට යමු. බලවත් එක දිගටම බල්ලෙකුත් ඉන්නවා මේකට එහා පැත්තේ ඉන්නේ යාළුවනේ ගෙතන්ට එහා පැත්තේ. ඔව් ඒ බල්ල තමයි දැන් බිරුවේ එක දිගටම. ඌ දැන් ටිකක් මත් වෙලා වගේ ඉන්නේ. අපි බයයි. යන්ද? හා යා. දිමිය ඇඟේ එල්ලනවා යාළුවනේ. මේ සමහරක් විට පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. පෙර නිමිති දැක්කලා අපි මේ නමිනන් යාළුවනේ අල්ලන්න එපා ඕවා. මේවා කැඩෙන්නත් හොඳ නැහැ. ඔව් අපිට කඩන්නත් බෑ මම. මේ කැඩිලා තියෙන අන්න දැක්කද මම? හරියට දිව්වා. ගයිස් ඉතින් අර අතන තිබ්බ කේල් අතකුත් කඩන් වලට කිසිම හුලක් නැහැ. මෙතන හිටිය බල්ලක් දිව්වා. අර හරිය ඉන්න බල්ලෝ සෙට් එකකුත් බුරනවා. මේ යාළුවනේ මේ ගස් හෙල්ලෙනවා හොඳටම. අපිට බයයි හොඳටම මොනා හරි වෙයි. අර ගලකුත් රෝල් වෙලා දැන් එකපාරටම බිමට වැටුණා. ඔයගොල්ලෝ දැක්කද? මේ ගල ඉස්සෙල්ලා මෙතන තිබුණේ නැහැ. අතන තිබ්බ අර වහලා තිබ්බ මේ එකත් පෙරලිලා අර අතන වලට. අර ගහත් පේන්නේ නැහැ තෙබු කොළ.
ගහ අර යට තිබ්බ ගහ ඔය අහොම්මම ඉන්න මොකක් හරි තිබ්බොත් මම ටක් ගාලා දුවලා මටත් බයයි දැන් යාළුවනේ හොඳටම. මෙතන හොඳටම හාරලා වගේ තියෙන්නේ. අපි යන්නේද දැන්? මේ දැන් යටටම හාරලා වගේ තියෙන්නේ. අපි බලන්න. යාළුවනේ අපි දැන් හොඳටම බය වෙලා ඉන්නේ. වාහනත් සද්ද එනවා. වාහන සද්දත් නැහැ. පාරකුත් ඇදිලා. අපි පාර දැක්කේ නැහැ නේද? අර බල්ලා ඌ සද්දත් ඇහෙනවා. ඔව්. අනේ යාළුවනේ දැන් නම් මට බයයි. දැන් මට බයයි. ඔයගොල්ලෝ හිතනවා ඇති මේ මෙයා බොරුවක් කරනවා. ඕගොල්ලන්ගේ ඉතින් බොරුවක් වාහනත් යනවා යාළුවනේ. හැබැයි ඒ වාහන හයියෙන් යනවා නේද? මේ බලන්න මේ වාහන හයියෙන් යනවා. නැහැ. අර බල්ලන් මොනවද කනවා ඔයගොල්ලන්ට පේනවද? ඒ බල්ලත් මේ හරියට එන්නෙම නැහැ. ටිකක් කරහෙට ගිහිල්ලා තමයි ඕනම දෙයක් කරන්නේ. අපි ආයිමත් දැන් කවන්න නැහැ. අපි මේ වීඩියෝ එක දැන් පටන් ගත්තා නම් ඉවර කරන්න ඕනේ. ඒක කොහොම මම පෙනේ. මේ ළමයි කතා කරන සද්දත් ඇහෙනවා. ඔව්. අපි මේ යන්නේ හරිය ගෙවල් එහෙමත් තියෙනවා. කමන්නේ යන්න බලන්න. ගෙවල් වල හැම ගල් පෙරි. වට ඒ සද්ද එන්නේ. දැන් යන්න ඕනේද අපි? යන්න ඕනේ. දැන් මේ පටන් ගත්තානේ. යන්. මේ ගස්වල කොළත් කැඩිලා යාළුවනේ. ගස් එල්ලෙනවත් එක්ක යාළුවනේ. යන්න. යාළුවනේ මම දැක්ක යාළුවනේ එතන යකෙක් වගේ වස් බලාගත්ත ළමෙක් ඉන්නවා. මේ පයිප්ප තිබ්බද? පිස්සු දාන්නේ මේ මෙතන කොහෙද පයිප්ප තිබුණේ? පාරවල් තිබ්බද? ඒකනේ. අර බල්ලා මොන හරිම හොයනවා ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඔයා ඔහොමම ඉන්න. ඔයා මෙහෙම ඉන්න මම කැමරාවත් එක්කන් ගිහිල්ලා මොකක් හරි බලන්න. මන්ට එන්න. ඔයා මගේ පස්සෙන් එන්න කෝකද? දෙන්නෙක් ඉන්නවනේ එතකොට. ගායිස් මොකක් හරි වුණත් පොලිසියට ඕගොල්ලෝ කියන්න. ඔයගොල්ලෝ තමයි අපිට ඉන්න එකම සාක්ෂිය. මෙතනින් යනකොට ගායිස් මම දැන් ෆෝන් එක දික් කරනවා. ඔයගොල්ලෝ බලන්න මොනවා හරි තියනවාද කියලා මෙතන. එන්නකෝ. ඔගේ කට් කරන්න ඕනේ. අයියෝ! කෑවනේ රුද්ද මොකක්ද දාලා කරේ? ඔක කට් කරන්න. කට් කරන්න ඕනේ. ඇයි මේ ගෙවල් ගාව හිටපු සීයා කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ. අපි යන් අපිට බැන්න මේ හරියට එන්න එපා කියලා. කට් කරන්න ඕනේ. මේ ඉන්නේ අපේ යාළුවනේ යන්කෝ. හලගන්න. මේ යාළුවට මේ ගෑන්ට තේරෙන්නේ නැහැ දෙයක් කියනවා. හරියට එන්න එපා කිව්වා අර සීයා දැන් ඇවිල්ලා. අපි ඒ නිසා යනවා දැන්. අපි කතා වුණේ මේක අපිට හස විසඳන්න. අපිට හස විසඳලම යනවා කියලා. හැබැයි අර සීයා දුව නිසා අපි දැන් මෙතනින් ඔයගොල්ලන්ට කට් කරනවා. ඊළඟ දවසෙත් අපි මේ වීඩියෝ එක අරන් එනවා. අද දවල් මෙහෙම සිද්ධියක් වුණා නම් රෑ කොහොම සිද්ධියක් වෙනව ඇතිද? අපි අද රෑට ඕගොල්ලන්ට ලයිව් සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න. අපි 8:00 ගානට මෙතන ඉන්නවා. ඔව් සද්දත් දැක්කත් ඇහෙනවා. වාහනත් යනවා. අද රෑට ෆෝන් දෙකක් ගේනවා. ෆෝන් දෙකෙන්ම අපි වීඩියෝ කර ගන්නවා. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ අනිත් ෆෝන් එක AI තියෙනවා. AI තියෙනවා කියන්නේ ඒකෙන් අනිවාර්යෙන් හොල්මන් පේනවා. අපි ගෝස් මේ ඩිරෙක්ට් ගස් එල්ලනවා මෙලෝ උලංගක් එන්නේ නැහැ නේද? ඇප් එකකුත් දාන්න. මේ මෙලෝ උලංගක් එන්නේ නැතුව ඒ ගස් එල්ලන්නේ. හොඳට මෙහෙල්ලනවා මේ. අපිට උලංගක්වත් එන්නේ නැහැ. මේ අපේ කුණ්ඩයක්වත් එළියට හෙල්ලෙන්නේ නැහැ මේ ඇඳුමක්වත් අපි හෙල්ලනවාද? මේ ගයිස් ඕගොල්ලෝ දැක්කද? අර මේ කොළ හෙල්ලන්නේ ෆෝන් එක දානකොට මගේ අතින් ෆෝන් එක දැන් මෙහෙම තිබ්බ කියලා හිතන්නකෝ. මෙහෙම තිබ්බම එකපාරට මෙහෙම ආවා. ඒ කියන්නේ එයාව පෙන්වන්න එපා වගේ ෆීල් එක. මෙහෙම තිනකොට එකපාරට මෙහෙම වුණා. ඔව් ඒක නම් අපිට එච්චරම දන්නේ නැහැ. අපි කොක්කටත් අර ඔයාලට පේනවද අර කළු පාට මොකක් හරි පේනවා අර තාත්ත ගාවි. බලන්න ඔක සූම් කරන්න.
සූම් කරාට පේන්නේ නැහැ මේගොල්ලෝ. සූම් වෙන්නේ නැහැ මේක. මොකද්ද මේ ආගන්නා උඩරින් සූම් කරනවා. මේ කියන්නේ එයාව පෙන්වන්න එපා කියන. අපි යන් ඉක්මනට අපි යන් මෙතනින් කට් කරනවා. හරි guys අපි රෑන් හම්බෙමු. good night නෑ good night නෙමෙයි goodbye goodbye අපි යනවා.